Hello friends, welcome to back my YouTube channel. අද අරන් ඇවිත් තියෙන්නේ Elena and the Secret of Avalor කියන කාටූන් මූවි එක. මූවි එකට යන්න කලින් මතක් කරනවා ඔයා මගේ channel එකට අලුත් නම් දැම්ම ගිහිල්ලා channel එක subscribe කරලා set වෙන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මේ ඉන්නේ Elena, අපේ කතාවේ වීරයා. මේ එයාගේ යාළුවා Naomi. Elena මෙතෙන්ට ආවේ අවුරුදු 41කට පස්සේ. මොකද එයා මැජික් මාලේ හිර වෙලානේ හිටියේ කියලා Naomi කියනවා. ඔයාට පෙන්වන්න දෙයක් තියෙනවා කියලා එලේනා එයාගේ බෑග් එකෙන් මොකක්ද පෙට්ටියක් ගන්නවා. මේ මොකක්ද? මේ මැජික් යෂ්ටි ඇති ෂුර්කිට ඇවල රාජධානිය අල්ලගත්ත මායාකාරීට කියලා එලේනා කියනවා. ඔයාව මේ මාලේ ඇතුලේ හිර කරපු කෙනාටද? ඔයා හරි. මේක තමයි ඔයාට හැමදේම කියන්න වෙලාව කියලා එලේනා කියනවා. ඇත්තටම ඒ කුමාරිකාව හම්බුනේ නැත්තම් අදටත් මං මේ මාලේ ඇතුලේ. එයාගේ නම තමයි සොෆියා කියලා එලේනා කියනවා. ඒත් එක්කම අපිට සොෆියාව පෙන්නනවා. ජේම්ස් අහනවා ඔයා හොඳින් නේද සොෆියා කියලා. ඔයාලට හොඳ නිවාඩුවක් ගත කරන්න පුළුවන් වෙයි. අදට පන්ති ඉවරයි. සොෆියා ගෙදර ආපු ගමන් එක පොතක් අරගෙන යනවා. පුංචි රවුමක් වගේ එකක් තියෙන තැනට. එයා එතෙන්ට ගිහින් කියනවා මාව මැජික් බලයෙන් පොඩි වේවා කියලා. ඒත් එක්කම එයා පොඩි වෙනවා. එයා ඒ රවුම ඇතුලෙන් ඇතුලට ගිහින් එයාගේ අතේ තිබ්බ පොත එතන තිබ්බ දොරක් වගේ එකක් ඇතුලට දානවා. එතනිනුත් ඇතුලට සොෆියා යනවා. ඒක මැජික් පුස්තකාලයක්. සොෆියා උඩ බලද්දී එක පොතක් පාවෙලා ඇවිත් එයාගේ ඉස්සරහින් නවතිනවා. ඇවල රාජධානියේ මැජික් මාලය කියලා එලේනා කියනවා. ඒත් එක්ක මෙතන ඉස්සරහින් වයස්ක සීයා කෙනෙක් එළියට එනවා. මේ තමයි ඇලකසාර්. ඇවලවල ඉන්න බලගතුම මන්තරකාරයා. මේ පොතත් මෙයාගේ. මෙයා මෙතනදී සොෆියාට කතාවක් කියන්න ගන්නවා. මේ මහා මුහුදට එහා තියෙන ඇවල රාජධානියේ එලේනා කියලා කුමාරිකාවක් ජීවත් වෙනවා. එයාගේ 15 වෙනි උපන්දිනයට එයාගේ අම්මා ලුසිය රැජින එයාට මැජික් මාලයක් දෙනවා. ඇවල රාජධානියේ පරම්පරාවෙන් එන එකක්. ඒත් එක්කම එක දවසක් බලයෙන් නන්දුන යක්ෂණියක් ඒ රාජධානියට ඇවිත් රැජිනියටයි රජතුමාටයි පහර දෙනවා. ඒනා කුමරිය තනියම මේ යකින්නට මුහුණ දුන්නා. ඒත් යක්ෂණිය එයාට පහර දෙනකොට මැජික් මාලේ එයාව ඇතුළට ඇදලා ගත්තා. ආන්නේ මාලේ තමා සොෆියා දාගෙන ඉන්නේ. එලේනාව බේරගන්න නම් ඔයා ඇවලවල තියෙන මගේ ගෙදරට යන්න කියලා සීයා එතනින් අතුරුදහන් වෙලා යනවා. ඒත් එක්කම සොෆියා ඇවිත් එයාගේ පවුලේ අයට කියනවා අපි ඇවල යන්න ඕනේ කියලා. ඉතින් මේ කට්ටිය මේකට කැමති වෙනවා. එයාලා නැවේ එයාලගේ ගමන පිටත් වෙනවා. සොෆියා මෙතනදී කල්පනා කරනවා කොහොමද මේ නගරයේ ඇලකසාගේ මායා ගෙදර හොයාගන්නේ කියලා. මේ ඉන්නේ අර නපුරු මායාකාරී. එයා මේ කට්ටිය එනවා කියලා කලින්ම දැනගෙන මාලිගාව සරසන්න එහෙම කට්ටිය දාලා තියෙනවා. ඔන්න සොෆියාගේ පවුලේ කට්ටිය මේ නගරයට එනවා. මෙහි ජනතාව එයාලව පිළිගන්න ඇවිත් ඉන්නවා. මායාකාරීගේ නම කියන්න අමතකුණානේ. මෙයාගේ නම තමයි ෂූර්කි. ඒත් මම මෙයාට මායාකාරී කියලාම කතා කරන්නම්. එයාත් මෙතෙන්ට ඇවිත් මේ කට්ටියව පිළිගන්නවා. මෙයාලා කට්ටිය මේ නගරයේ මැදින් රාජමාලිගාවට එනවා. දැන් මේ කට්ටියව එක්කන් යනවා කෑම කන්න. මට නම් මේ නගරේ බලනකම් ඉවසිල්ලක් නෑ කියලා සොෆියා කියද්දි ඒවා ඔයාට අන්තිමට තමා බලා ගන්න වෙන්නේ කියලා මායාකාරී කියනවා. දැන් මෙතෙන්ට අමුතු සත්තු 3 දෙනෙක් එනවා. එයාලා අපේ රාජධානියේ සංකේතය වෙලා හිටියා. හැබැයි දැන් නම් එයාලා හෙන ഘോഷාවක්. ඒ ඇයි කියලා සොෆියාගේ අම්මා අහනවා. ඒ අපි සින්දු කියන නිසා කියලා එක සතෙක් කියනවා. මෙයාලා දැන් මේ මෙතනදී සින්දුවක් එහෙම කියන්න ගන්නවා. මායාකාරී මෙයාලව එලවන්න මැජික් යෂ්ටිය ගන්න යද්දිම එයාගේ සෙම්පතිය ඇවිත් ඒක නවත්තනවා. ඉතින් මේක සොෆියා නෝට් කරගන්නවා. මෙයා කට්ටියව එක්කන් ඇතුළට යනවා. හැබැයි සොෆියාගේ මාලේ අර සත්තු ඉන්න පැත්තට ඇදෙනවා. මෙයා එතෙන්ට ගිහින් මේ අයට කියනවා එයා ආවේ ඇලකසාගේ ගෙදර හොයාගෙන කියලා. රාජකීය මන්තරකාරයා. මතකයි. ෂූර්කි රජ වුණාම එයාව පැන්නුවා නේද? මම කිව්වොත් කුමාරිකාව හොයාගන්න පුළුවන් කියලා. ඔයා මාත් එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා පුංචි කෙල්ලේ කියලා මෙයා කියනවා. මම ඇත්ත කියන්නේ. ඔයාලා කවුරු හරි ඇලකසාගේ ගෙදර දන්නවා නම් මාව එතෙන්ට එක්කන් යන්න. ඉතින් මේ කට්ටිය වැඩේට කැමති වෙනවා. දැන් කට්ටියත් එක්කම ඇලකසාගේ ගෙදර හොයාගෙන යන්න පිටත් වෙනවා. මේ කට්ටිය ඒ ගෙදර තියෙන තැනට එනවා. ගිහින් ඒ දොරට තට්ටු කරනවා. ඔයා කවුද? උදව්වක් ඕනද කියලා මේ ලේඩි අහනවා. මේ ඇලකසාගේ ගෙදර නේද? ඇලකසා. එයා ගොඩක් කල් මෙහි ජීවත් වුණේ නැහැ කියලා ඒ ලේඩි දොර වහනවා. ඒත් එක්කම සොෆියා කියන දේ පැත්තක ඉඳන් අහන් ඉඳපු කොල්ලෙක් ඔයා කොහොමද මැජික් ගෙදර ගැන දන්නේ? ඇත්තටම ඔයා ඒ කතා කළේ මගේ අම්මා එක්ක.
මේ තමයි ඇලකසාගේ මුණුපුරා මැඩෝ. මැඩෝ දැන් සොෆියාවත් එක්කන් ගුහාවක් වගේ එකක් ඇතුළට යනවා. එයාලා මේ එන්නේ ඇලකසාගේ මැජික් ගෙදරට. මැඩෝ දැන් මැජික් එකක් කරලා මැරිච්ච වෘකයෙක්ගේ ආත්මයක් ගෙන්නනවා. මෙයා එලේනාව එළියට ගන්න ඕන විදිය කියනවා. මුලින්ම එලේනාගේ මැජික් යෂ්ටිය ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ මාලේ ඒක වටේ ඔතන්න. ඊට පස්සේ ඒක ඔසුලෝනා රැජිනගේ ඔටුන්න උඩ තියන්න කියලා මෙයා මෙතනින් යන්න යනවා. දැන් මාලිගාවට සොෆියා ආවහම එයාට එතන ඉන්න කෙනෙක් නැටුම් කියලා දෙන්න ගන්නවා. දැන් එතන ඉන්න හැමෝම නටන්න ගන්නවා. ඒ අතරේ සොෆියා මායාකාරීවත් අල්ලන් නටන්න ගන්නවා. ඒ අතරේ සොෆියා මායාකාරී කකුල පාගනවා. ඒත් එක්කම යෂ්ටිය හොරෙන් ගන්නවා. දැන් මේ කට්ටියත් එක්ක මොසුලෝනා හොයාගෙන යන්න පිටත් වෙනවා. කට්ටිය මේ ප්‍රතිමාව තියෙන ගුහාවට එනවා. මෙතනින් එහාට මේ කට්ටියට යන්න බෑ. සොෆියාට තමයි මෙතනින් එහාට තනියම ගිහින් ඒ ප්‍රතිමාව හොයන් එන්න වෙන්නේ. ඉතින් මෙතන තියෙන මේ වතුරට සොෆියා මායා යෂ්ටිය බලයෙන් දියකුඳුරියක් වෙලා පයින්නවා. සොෆියා දැන් මේක ඇතුළට ගිහින් ඔසුලෝනාගේ ප්‍රතිමාව හොයා ගන්නවා. ඊට පස්සේ අර මායා යෂ්ටියේ මාළේ ඔතලා ඔසුලෝනාගේ ප්‍රතිමාව උඩින් තියනවා. ඒත් එක්කම ඔසුලෝනාගේ ප්‍රතිමාව වතුර යටින් උඩට එන්න ගන්නවා. මේක උඩ ඉඳන් අපේ යාළුවෝ තුන්දෙනාත් බලාගෙන ඉන්නේ. මේක මෙහෙම උඩට ඇවිත් නවතිනවා. ඒත් එක්කම අර මාළේ පාවෙලා ඇවිත් සොෆියාගේ ඉස්සරහින් නවතිනවා. ඒකෙන් දැන් එලේනා කුමාරිකාව නිදහස් වෙනවා. එයාටත් මාර සතුටුයි. එයා මාළෙන් නිදහස් වුණ එකට. සොෆියාව ගිහින් බදාගෙන එයාට ස්තුතියි කියනවා. එලේනා දැන් මේ දෙන්නට ඉන්න කියලා යනවා නපුරු මායාකාරියෝ හොයාගෙන. ඉතින් මේ දෙන්නත් එලේනාගේ පස්සෙන් යනවා එයාට උදව් කරන්න හිතාගෙන. එලේනා දැන් මාලිගාව ඇතුළටම ගිහින් ෂූර්කිට කතා කරනවා. මායාකාරී එලේනට එකක් ගහලා එයාව බිමට දානවා. ඒත් එක්කම අර පියාඹන සතෙක් ඇවිත් එලේනව අරන් එතනින් පැනලා යනවා. ඒත් මායා යෂ්ටි ආයෙමත් නපුරු මායාකාරී ගන්නවා. මායාකාරී දැන් සොෆියාගේ පවුලේ අයවත් හිර කරන්න කියලා සෙබළුන්ට කියනවා. සෙබළු දැන් එලේනට එහෙම ඊතල වලින් පහර දෙන්න ගන්නවා. ඒකින්ද මෙයාලා මෙතනින් පැනලා යනවා. ඒ අතරේ අපිට පෙන්නනවා නපුරු මායාකාරී සොෆියාගේ පවුලේ අයවත් හිර කරලා. මේ කට්ටියම දැන් එනවා මැඩෝගේ ගෙදරට. දැන් කට්ටියම එනවා මාලිගාවට යන්න පුළුවන් රහස් දොරටුවක් ගාවට. සොෆියයි එලේනයි ඒක දිගේ මාලිගාවට යන්න පිටත් වෙනවා. මේ කට්ටියේ කණ්ඩායමට මේ තඩියවත් එකතු කරගන්නවා. තඩිය ගිහින් සොෆියාගේ පවුලේ අය හිර කරලා තියෙන තැන ඉන්න සේවකයාව කතාවට අල්ල ගන්නවා. ඒ අතරේ සොෆියා පොඩි වෙලා ඒක ඇතුළට ගිහින් ආපහු හිටිය විදියට ලොකු වෙලා එතන තියෙන යතුරු ටිකත් අරන් යනවා. එයාගේ පවුලේ අය හිර කරලා තියෙන කූඩුව ළඟට. සොෆියා දැන් ඒ කට්ටිය එළියට ගන්නවා. සොෆියා එයාගේ පවුලේ අයට එලේනා කුමාරිකාව හඳුන්වලා දෙනවා. ඒ අතරේ මැඩෝ ගිහින් එලේනාගේ පවුලේ අයව හිර කරලා තියෙන පින්තූරයෙන් එළියට ගන්නවා. ඒ සතුටට ගිහින් එලේනා එයාගේ පවුලේ අයව බදා ගන්නවා. ඉතින් මේ එලේනාගේ උදව්වට මුළු ඇවල රාජධානියේම මිනිස්සු මාලිගාවට එනවා. ඒත් එක්කම නපුරු මායාකාරී එළියට ඇවිත් අහසට මායා බලයෙන් පහර දෙනවා. ඒත් එක්කම මුළු අහසම දම් පාට වෙනවා. මායාකාරී එලේනට පහර දෙන්න හදනකොටම එයාගේ සේවකයා මායාකාරීගේ යෂ්ටිය අරන් එලේනට දෙනවා. එලේනා ඒ යෂ්ටිය කඩලා දානවා. ඒත් එක්කම අර නපුරු මායාකාරී වයසට යනවා. අහසේ අඳුරු ගතියක් නැති වෙලා යනවා. ඒත් එක්කම මායාකාරී එතනින් පැනලා ගිහින් එතන තියෙන මුහුදට පයින්නවා. ඉතින් අපිට අන්තිමට පෙන්නනවා මායාකාරී තාමත් ජීවත් වෙනවා කියලා. ඉතින් යාළුවනේ එලේනා and the Secret of Avalok කියන මූවි එක මෙහෙම තමයි ඉවර වෙන්නේ. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න යන්න. මේ වගේ වීඩියෝ තවත් ඉස්සරහට ඕන නම් channel එක subscribe කරන් යන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙනකන් අදට ගිහින් එන්න. goodbye guys.